මෙතන තියෙනවා ප්ලේට්ස් තුනක්. මෙතන තියෙන්නේ වෝටර්මෙලන් කැලරීස් 100ක. එතකොට මෙතන තියෙනවා ඇපල් වලින් කැලරීස් 100ක. එතකොට මෙතන තියෙනවා ග්‍රීක් යෝගට් එක මම මෙතනට ග්‍රේප්ස් අරන් තිනවා. මෙතනත් කැලරීස් 100යි තියෙන්නේ. මේ ප්ලේට්ස් තුනේම කැලරීස් 100යි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මෙන්න මේ ප්ලේට් එකේ මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ ආමන්ඩ්ස් කැලරීස් 100ක. එතකොට මෙතන තියෙනවා රට ඉඳි කැලරීස් 100ක. මේ තියෙන්නේ චොකලට් බිස්කට්ස් වලින් කැලරීස් 100ක්. මේ තියෙන්නේ පීනට් බටර් වලින් කැලරීස් 100ක්. එතකොට මේ පොඩි ප්ලේට් එකේ විතරක් කැලරීස් ඔක්කොම ගත්තොත් 400ක් තියෙනවා. මේ තුනේම තියෙන්නේ 300යි. මේක එක ප්ලේට් එකේ තියෙන්නේ කැලරීස් 100යි. ඉතින් ඔයා ෆැට් ලොස් එකක් කරන කෙනෙක් විදිහට ඔයාට අයිඩියක් තියෙන්න ඕනේ. ඔයා ගන්න ෆුඩ්ස් වල කොච්චර කැලරීස් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් ස්නැක්ස් ගද්දී මතක තියාගන්න ඕනේ ස්පෙෂලි මෙන්න මේ වගේ දේවල් ඔයාට ස්නැක්ස් වලට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාට ග්‍රීක් යෝගට් එක බ්ලූබෙරිස් මත් ගන්න පුළුවන්. මේ ග්‍රේප්ස් මම විතර ඕල්ටර්නේටිව් එකකට ඇඩ් කරලා තියෙන්නේ. ඒත් එකම ඇපල්ස්, ඒත් එකම වෝටර්මෙලන් ගන්න පුළුවන්. ඒතකොට මේ වගේ දේවල් ඔයා නිකන් තේ එකක් බොනකොට මෙන්න මේ වගේ බිස්කට්ස් දෙකක් ආවොත් නිකම්ම එකට කැලරීස් 100ක් යනවා. ඒතකොට ඔයා සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය බ්‍රෙඩ් කනවා පීනට් බටර් එක. ඔයා මතක තියාගන්න මම මේ පීනට් බටර් කන්න එපා කියනවා නෙමෙයි. මේ වගේ පොඩි ප්‍රමාණයක කැලරීස් 100ක් තියෙනවා. ඒතකොට ආමන්ඩ්ස් මේ කියන්නේ හෙල්දි ෆැට්ස් මම මේවා ඔයාගේ ඩයට් එකෙන් අයින් කරන්න කියනවා නෙමෙයි. ඔයා මතක තියාගන්න ඕනේ මේවයින් කොච්චර ප්‍රමාණයක් ආවොත් කොච්චර කැලරීස් ප්‍රමාණයක් ඔයාගේ ඇඟට යනවද කියලා. ඉතින් ෆැට් ලොස් කරන අය මේ වීඩියෝ සේව් කරලා තියාගන්න. ඔයාලගේ ෆැට් ලොස් ජර්නි එකට ලොකු හෙල්ප් එකක් වෙයි. තවත් මේක ටිප්ස් දැනගන්න ෆලෝ කරලා තියාගන්න.